ලෝකයේ ජාතීන් රහසේම තොරතුරු යුද්ධයක් කරමින් ඉන්න යුගයක නැගෙනහිර ඔස්තානියාව සහ බටහිර වෙස්ටඩිස් අතර සීතල යුද්ධයක් ඇතිවෙන්න අවශ්‍ය කරන හැමදේම පාය සිද්ධ වුණා. යුද්ධයක් සැලසුම් කරමින් හිටපු ඔස්තානියාවේ ප්‍රධාන පෙළේ නායකයෙක් ගැන ඇහැගහගෙන ඉන්න වෙස්ටඩිස් වලින් ස්ටික්ස් මෙහෙම දියත් කළා. ඉතින් මේ මෙහෙම පැවරුනේ අතිදක්ෂ නියෝජිත ටොයිලයිට්ට මුහුණු 100ක් ඇති වෙස්වලා ගැනීමේ ශූරයාට හම්බුණු පළවෙනි මෙහෙමේ අදියර තමයි පවුලක් නිර්මාණය කර ගැනීම. ඉතින් පියා ලොයිඩ් ෆෝජර් මනෝචිකිත්සකවරයෙක් ඔහුගේ සැබෑනන්නතාවය ස්පයි කෙනෙක් කේතනාමය ටුවිලයි. මම යෝර් ෆෝජ සිවිල් සේවිකාවක් සැබෑනන්නතාවේ ඝාතකයෙක් කේතනාමය ත්‍රෝන් පින්සස්සවත් කටුකුමරිය. දුව එමනත්තං කුඩා දරුව ආන්න ෆෝජ සැබෑනන්නතාවය හිත් කියවන්නේයක්. සුරතලා බොන්ඩ් සැබෑනන්නතාවය අනාගතය දැකිය හැකි බල්ලෙක්. ඉතින් ඔන්න ඔය විදියට ටොවිලයිට් ෆෝජ පැමිලියක සාර්ථකව සාදා නිම කරගන්න. ඉතින් ඔවුන් මේ බොරු පැමිලියක නිර්මාණය කළේ ඔවුන්ගේම යටි අරමුණු සාක්ෂාත් කරගන්න. ඉතින් බර්ලින් පාර්ක් එකට මේ ෆෝජ් පැමිලියක ඇවිදින්න ගිහිල්ලා අන්න තඩි අයිස්ක්‍රීම්යක් තනියෙන් කකා ඉන්නවා. ඉතින් ලොයිඩ් කට්ටියටම කන්න ඇපල් පුඩින් හැම ගෙනල්ලා. ඉතින් කට්ටිය සතුටින් මේවා කාලා දවස ගෙවාගෙන යද්දි ඕන් බොන් දකිනවා අනාගතේ. ඉතින් බොන් දකින්නේ ඩෝසයකින් බර්ලින් පාර්ක් එක අවට තියෙන ගස් හේරම උගුල්ලලා අහක් කරලා ලොකු කලබලයක් ඇති කරනවා. ඉතින් මේ සිද්ධිය ආන්නත් දැනගන්නේ එයාගේ හැකියාවෙන් බොන්ගේ හිත කියවලා. මේ කලබලය ඇති කරන මිනිස්සයා මහා සමාජයට බනින එක ආන්න අහන් ඉන්නවා. ඉතින් මේ ආස්සේ ආන්න මට ගෙදර යන්න ඕනි කියලා කියනවා. ඉතින් ලොයිඩ් යෝරි පුදුම වෙනවා. එකපාරට මෙයායි ගෙදර යන්න ඕනි කියලා කියන්නේ කියලා. ඉතින් මට පාඩම් ඉර ටික කරලා ඔක්කොම ඉස්ටලා ගන්න ඕනි. ඉතින් ඒ විදිහට කියලා ලොයිඩ්ටයි යෝර්වයි ගෙදර එක්කන් යන්න කැමති කරගන්නවා. ඉතින් කට්ටිය මේ ගෙදර යන්නේ අර කලබලේ ඇති කරන කන්ස්ට්‍රක්ෂන් යාඩ් එක ගාවින්. ඉතින් යාඩ් එක ගාවින් යද්දි ආන්‍ය අහනවා ඉදිකිරීම් සේවකයන් නිවාඩු හම්බෙන්නේ නැද්ද කියලා. අර ඇයි අද මහජන නිවාඩු දවසක් වෙලත් වැඩ කරන්න කියලා ලොයිඩ්ගෙන් ආන්‍ය අහනවා. ඉතින් ලොයිඩ් ඒකගේ මූණ ස්වරූපය බලලා තීරණය කරනවා අනිවාර්යයෙන්ම මේක ලොකු පීඩනයක ඉන්න බව. ලොබෙත් අනතුරක් කරන්න තමයි හදන්නේ කියලා ලොයිඩ් තීරණය කරනවා. ඉතින් මිනිහා තනිකරම ඇග්‍රෙසිව් විදියට තමයි හැසිරෙන්නේ. මේක මේ යන විදියට නම් උද්‍යානයේ ඉන්න එකෙක් ලොබෙත් පරලෝ යන සීන් එකේ තමයි ඌ වැඩ කරන්නේ. ඉතින් මූ මෙහෙම දෙයක් කරන්න කලින් අනිවාර්යෙන්ම ඌව නවත්තන්න ඕනි කියලා ලොයිඩ් කල්පනා කරනවා. ඉතින් ලොයිඩ් කරන්නේ ළඟ තිබ්බ තවත් ඩෝසර් එක නැගලා වයර් වල ස්පාර්ක් එකෙන් ඩෝසර් එන්ජින් එක ස්ටාර්ට් කරගන්නවා. ගිහින් අරුත් එක්ක ඩෝස සරණක. ඉතින් මේක බලන් ඉන්න ආනට මාර්චිල්. ඉතින් මේ ආසේ යෝර් දකිනවා ගොඩනැගිල්ලක් වයසක මිනිහෙක්ගේ ඇඟට පාත් වෙන්න යන විත්තිය. ඉතින් යෝර් ටක් ගාලා ආන්නෙවයි බොන්ඩොයි එතනින් අහක් කරලා ගොඩනැගිල්ල වයසක මනුස්සයව සමතලා කරන්න කලින් ඒ වයසක මනුස්සයා එතනින් බේර ගන්නවා. ඕන් ඉතින් ලොයිඩ් කොහොමෙන් හරි අරයාගේ ඩෝසරේ පෙරලලා ඌ කරන්නගේ ලොකු විනාශයකින් සමාජය බේර ගන්නවා. ඔන්න ඉතින් සතුටින් ෆැමිලි එක ගෙදර ගිහිල්ලා ආන්‍යයා ගෙදරට ගන්න ගමන් ඉන්නේ. ඉතින් යෝර් ආන්‍යයට කන්න එක එක જાතිය කෑම හදනවා. එකට බොන්ඩුයි ආන්‍ය හොදටම බය වෙලා. මොකද එයාලා දන්නවා යෝර් හදන කෑම කෑවොත් බඩු හම්බෙන විත්තිය. ඔන්න දැන් සිල්ලියා සර්ගී ඔස්ටොස්තිගේ ඩීටේල්ස් ඇතුළත් පත්‍රිකාවක් නයිට් ෆෝල්ට දෙනවා. මෙයා ආර්ථික කමිටුවේ විධායක වගේම නැගෙනහිර වෙළඳාංශයේ ප්‍රධානියා. ඒ වගේම හිටපු හමුදා නිලධාරියෙක්. බටහිරට ස්ට්‍රෝබෙරි ආනයනයේදී මිනිහගේ අසාධාරණ සීමාවන් හන්දා අපේ රටේ ස්ට්‍රෝබෙරි හිග වුණා. ඉතින් මේ හන්ද මිනිහගේ උපන්දින කේක් එක ස්ට්‍රෝබෙරි වලින් සරසන්න හම්බුන්නේ නැහැ. ඉතින් මේක බැරි වෙලා හරි රාජ්‍යතාන්ත්‍රික ගැටලුවක් වෙන්න පුළුවන්. ඉතින් ඊට කලින් ඒක හරි ගස්සන එක තමයි නයිට් ෆෝල්ට පැවරෙන්නේ. ඉතින් මේ වැඩේට නයිට් ෆෝල් ලොයිඩ්ගෙන් තමයි උදව් ගන්නේ. ප්‍රධාන මුද්‍රා හදන කෙනෙක් ගැන තොරතුරු ඉල්ලනවා. බොරු අපනැන්න හැදුනුම් පතක් හදාගන්න. ඉතින් ලොයිඩ් නයිට් ෆෝල්ට ඒකට සම්බන්ධ කෙනෙක්ගේ තොරතුරු ලබා දෙනවා. ඔන්න ඉතින් නයිට් ෆෝලුත් ඒ කිව්ව විදිහට එතනට ගිහිල්ලා ලොයිඩ් නයිට් ෆෝල්ට මේ තොරතුරු දෙන්නේ එයාට තොරතුරු සපයන ෆැන් කියන. ඉතින් ෆැන් කිකේ ෆොට් එකට යන්න නයිට් ෆෝල්ට එක එක ගුල් වලින් බේරෙන්න සිද්ධ වෙනවා. ඉතින් කරුණාකරලා මට මේකට අදාළ අයව සම්බන්ධ කරලා දෙන්න මම ගිහින් කොහොම හරි හැදුනුම් පත හදාගන්නම් කියලා නයිට් ෆෝල් ෆැන් කිට කියනවා. ඉතින් දෙන්න එක්ක අදාළ පුද්ගලයව හම්බෙන්න පුළුවන් තැනට ගිහින් මොකද ඒකව සම්බන්ධ කරගන්න විදිහේ කිසිවක් ෆැන්කි ගාව නැහැ. රාජ්‍ය ආරක්ෂකංශය ඌ ගැන ඇහගාගෙන ඉන්න හන්දා මිනිහා එළියට එන්නෙත් හෙනම කලාතුරකින් කියලා කියනවා. ඉතින් දෙන්න කපල්ලයක් වගේ වෙස්වලාගෙන ක්ලබ් එකට යන්න තමයි ලෑස්ති වෙලා ඉන්නේ. ඉතින් ෆැන්කිව වෙස්වලා ගත්තට ඌ හොයාගන්න ඌට විතරයි බැරි. ක්ලබ් එකේ ඉන්න හැමෝම ෆැන්කිව හොයාගන්නවා. ඉතින් ඔය අතරේ අදාළ පුද්ගලයා කොමෙන් හරි මේ දෙන්න හොයාගන්නවා. ඉතින් මිනිහාට මේ සම්බන්ධව කිව්වහම මිනිහා මේකට කැමති වෙන්නේ නැහැ. වෙන කෙනෙක් ලව්ව මේක කරගන්න කියලා කියනවා. ඉතින් මේ දෙන්න මිනිහාගේ පස්සෙන්ම ෆලෝ කරන් යනවා. ඉතින් මේ අතර නයිට් ෆෝල් දකිනවා මේ තුන්දෙනාම තවත් දෙන්නෙක් ෆලෝ කරන විත්තිය. ඉතින් ඒකට හොද ෆන්චේකුත් නයිට් ෆෝල් දීලා තුන්දෙනා එක්ක තුවගෙන යද්දි තවත් දෙතුන් දිනක් ප්‍රහාල එල්ල කරනවා. ඉතින් ඒ වගේනොත් බේරලා
දකුණු පැත්තට ගමන් කරනවා. ඉතින් ඔය හුටපට වලින් පස්සේ මිනිහා එළියට කැමති වෙලා බොරු හැදුනුම්පතක් නයිට්ෆෝල්ට පහුවදා ෆැන්කි මාර්ගයෙන් හම්බෙන්න සලස්සනවා. ඉතින් ඔන්න ඔතනින් ස්පයි එක්ස් ෆැමිලි සීසන් 3 වල පළවෙනි එපිය ඉවර වෙනවා. එහෙනම් අපි බලමු දෙවෙනි එපිය මොකද වෙන්නේ කියලා. ඉතින් දෙවෙනි එපිය පටන් ගන්න ඊඩන් විද්‍යාලයේ සිදුවීමකින්. වැඩිමහල් ඉහළ පන්තියේ කොල්ලෙක් හොරෙන් සිගරට් එකක් ගහනවා. ඉතින් මේක දකිනවා ෂෙක් මැඩම්. බලන්නකො ෂෙක් මැඩම් මේකට දෙන ෂොට් එකට දපන දාලා ඉන්න විදිය. ඉතින් මේ ASCII අපේ හෙන්ඩසන් ලොක්කා ආන්නක පන්තියේ මෙහෙවන ගමන් තමයි ඉන්නේ. ලොක්කා කියනවා කවුරුත් දැන් පැවරුම් ලොකුවට කරන්නේ නැහැ. ඉතින් ඒ හන්ද තම තමන්ගේ මානසිකත්වය හදාගන්න කියලා කියනවා. ඉතින් ආන්න පන්තියේදී උගන්වන දේවල් වලට කිසිම ෆෝකස් එකක් දෙන්නේ නැහැ. ආන්නට නිින්ද යන හන්ද ඩේමියන් නැවිත් මෙයාට විහිළු කරන්න ගන්නවා. ටොනිසන් අකුණු අටක් කරන් මුලින්ම පාසලෙන් නිරපල යන එක්කෙනා ඔයා තමා කියලා ඩේමියන් ඇවිල්ලා ආන්නට විහිළු කරන්න ගන්නවා. ඉතින් මේ පොඩි ඇයන්ගේ වලිය ASCII බිල් දුවගෙන වෙලා ඉක්මනට මෙතනින් යන්න කියලා කට්ටියට කියන්නේ ලොකු විපතක් එන හන්දයි. ඉතින් ඒ භයානක විපත ෂෙක් මැඩම් ටොනිසන් අකුණු ප්‍රදානය කරන ෂූරයෙක් වෙච්ච ෂෙක් මැඩම් දිකට හැරලා ටොනිසන් අකුණු මේ ශිෂ්‍යයන් ප්‍රදානය කරනවා. ඉතින් මෙතනට හෙන්ඩසන් ලොක්කා ඇවිල්ලා මේක ඕනොනට වැඩි නේද කියලා ඇහුවාම ෂෙක් මහත්මිය දෙන උත්තරේ වෙන්නේ අප්‍රසන්න චරිතවලින් මුළු පාසලම පිරලා කියන එකයි. ඉතින් ෂෙක් මහත්මිය විනය කමිටුවේ සමාජිකාවක්. ඇය කලින් පාසලේ පේන්නේ හිටියේ නැත්තේ රෝහල් ගත කරලා තියෙන හින්දා. ඉතින් දැන් ආයෙත් ඇය පාසලේ වැඩ බාර අරන්. ඉතින් ඇය කලින් පාරත් ළමයි 100කට සුළු පැරදිවලට පවා ටොනිසන් අකුරු දීපු කෙනෙක්. ඉතින් පාසලේ ඇය ප්‍රසිද්ධ වයසක ටොනිසන් නෝන විදිහට. ඉතින් ෂාක් මිස් කෙලින්ම ආන්නලක දිහාවට තමයි එන්නේ. ඇවිල්ලා පන්තියේ හැබුවම පොලිමකට එන්න කියලා බෑග් චෙක් කරන්න පටන් ගන්නවා. ඉතින් කියපු විදිහට කට්ටිය පොලිමේ ඉඳලා බෑග් පෙන්නනවා. ඉතින් බෑග් චෙක් කරද්දි කඩචෝරු පැකට් ආට් කුට්ටන් තිබ්බ හැමෝටම ටොනිසන් අකුණු ප්‍රදානය කරනවා. අත්ලේන්සුවක් නැති එකට පවා ටොනිසන් අකුණක් ප්‍රදානය කරනවා. අත්ලේන්සුවක් පාවිච්චි නොකරපු නිසා ක්‍රිමිනල් කෙනෙක් වෙච්ච එයාගේ කලින් ශික්ෂයෙක් හන්ද තමා මෙහෙම පොඩිපොඩි වැරදිවලට පවා ටොනිසන් අකුණු ප්‍රදානය කරන්නේ. ඉතින් මේ හන්ද හැමෝම වගේ තමන් ගාව ලේන්සුවක් තියෙද කියලා චෙක් කරනවා. අවසනාවකට ඩේමියන් ගාව අත්ලේන්සුවක් නැහැ. ඉතින් මෙයාගේ කලබල ගතිය ආන්න දැකලා දෙවෙනි පුතා කලබලේ ඉන්නේ කියලා කල්පනා කරනවා. ටොනිසන් අකුණක් ගත්තොත් ජීවිතේට තාත් එක්ක කතා කරන්න වෙන්නේ නැහැ කියලා ඩේමියන් අවුලෙන් ඉන්න එක ආන්න දැනගන්නවා. ඉතින් එයා ගාව අමතරව තිබ්බ ලේන්සුවක් ඩේමියන්ට දෙනවා. මොකද ඩේමියන්ට ටොනිසන් අකුණක් හම්බුනොත් ආන්නගේ බී සැලස්ම කඩාකප්පල් වෙනවා. ඉතින් ආන්න බලාපොරොත්තු වෙනවා මේ පාර කොහොමද ඩේමියන් ඩෙස්මන්ට යාව අදුන්නලා දෙයි කියලා. ඉතින් ඩේමියන් ටොනිසන් අකුණෙන් ෂෙක්මිස්ගෙන් බේරෙනවා. දැන් ආන්නගේ වාරේ. ඉතින් ෂෙක්මිස් අත්ලේන්සුව පෙන්වන්න කියලා කියද්දි ආන්න ගැම්මින් බෑග් එක ඇදලා ලේන්සුව හෙව්වත් ලේන්සුව නැහැ. ඉතින් ආන්නේ උඩ යනවා කෝ ලේන්සුව කියලා. ඔන්න ඉතින් ෂෙක්මිස්ගෙන් ආන්නෙට ටොනිසන් අකුණක් ලැබෙනවා. ඉතින් ඒකට ඩේමියන්ට දුක හිතිලා මිනිහා මේක ෂෙක්මිස්ට පැහැදිලි කරලා දෙන්න යද්දි ෂෙක්මිස් මුන් දෙන්නම කුමන්ත්‍රණයක් කරලා තියෙන්නේ කියලා දෙන්නටම ටොනිසන් අකුර දෙන්න ඕන කියලා කල්පනා කරද්දි ඒක අහන්න හිටපු ආන්යා ඩේමියන් වළක්වනවා. ඉතින් ආන්න ටොනිසන් අකුණත් අරගෙන ගෙදර ගියාම ලොයිට්ට කලන්ත දානවා. ඉතින් දැන් කතාව අරන් යන්නේ වෙස්ටර්ලීස් වල නැකෙලට ප්‍රදේශයේ ලුවාන් කියන පැත්තට. අතහැරලා දාපු කබඩාවක පොඩි කොල් වගේක් ලීතුවක් වලින් සෙල්ලම් කරනවා. ඉතින් මේ ඉන්නේ ඇත්තටම ට්විලයිට්. පොඩි කාලෙත් මිනිහා නිර්භීතයි. හැබැයි ට්විලයිට්ගේ අනාගතයේ හීන වෙච්ච හමුදාවට බැඳෙන එකට එයාගේ තාත්තා කැමති නැහැ. එයාගේ යාළුවෝ පවා එයා හමුදාවට සුදුසු නැහැ කියලා තමයි කියන්නේ. ඇත්තටම ට්විලයිට් පොඩි කාලේ ඉඳන්ම ලොකු ස්ට්‍රෙස් එකක තමයි ඉන්නේ. ඉතින් පොඩි ට්විලයිට් උදේ පාන්දරම අලුත්ම සෙල්ලම් තුවක්කුවත් අරගෙන සෙල්ලම් කරන්න ගියාට මීහට සෙල්ලම් කරන්න හිත දෙන්නේ නැහැ. මම යනවා හෙට තියෙන උත්සවයට උදව් කරන්න කියලා. එයාලා හැමදාම ක්‍රොකට් කන නැන්දගේ කඩේ කාඩ වෙලා ඉන්නවා. ඉතින් මේ ආස්සේ එකපාරට මිනිහා තීරණය කරනවා මම සොල්දාදුවෙක් වෙන්න අවශ්‍ය නැහැ කියලා. මේව තීරණය කරන්න ක්‍රොකට් නැන්ද කියන කතාව හේතුවක් වෙනවා. ක්‍රොකට් නැන්ද කියනවා යුද්ධය අපිට අවශ්‍ය නැහැ පුතේ. රටවල් දෙකේම ඉන්නේ මිනිස්සු විත්තිය. ඉතින් ඔය ටික අහලා ටොයිලට් තීරණය කරනවා මම යුද්ධයට යන්නේ නැහැ කියලා. ඉතින් ටොයිලට් මේ විදිහට හිතේ තියෙද්දි ඔස්තානියාවෙන් ගහව මිසයිල් පාරක් මෙයාලා සෙල්ලම් කරන අතහැරලා දාපු කබඩාවට වැටෙනවා. ඉතින් මේ මිසයිල් එක පුපුරලා මුළු පැත්තම විනාශ වෙලා යනවා. මිසයිලයක් නම් කමන්නේ. තවත් මිසයිල් කීපයක්ම ටොයිලට්ගේ ඉස්සරහට වැටෙන්න ගන්නවා. ඉතින් මේ පිපිරෙමින් ලොකු විනාශයක් වෙස්ටර්ලීස් වලට සිද්ධ වෙනවා. ඉතින් ඔන්න ඔය විදිහට ස්පයි එක්ස් ෆැමිලි සීසන් 3 වල දෙවෙනි එපි ඉවර වෙනවා. එහෙනම් අපි ඉක්මනින්ම ඊළඟ එපිසෝඩ් වලින් හමු වෙමු. මෙතන ඔයාලට සුබ ගමන්.